පොතේ නම බලන්න ජීවිතේ වෙනස් කරන කතා. ඒකට අපි ගොඩක් කුතුහලයකින් තමයි ඒක කියවගෙන යන්නේ. එක කතාවක් කියවලා ඉවර වෙද්දී ඔයාට නිකම්ම හිතෙනවා ආලි ඊළඟ කතාවක් කියවන්න. ඔළුව නිදහසේ තියාගන්න පුළුවන් තැනකට ගිහිල්ලා පොතක් කියවද්දි සුබ දවසක් හැමෝටම. අලුත් මොහොතක් කරන් ආවා. ජීවිතේ වෙනස් කරන කතා. ඒකේ පොත් කීපයක්ම තියෙනවා. ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙන පොතක්. පොඩි පොඩි කතා ගොඩාක් තියෙනවා. ඔයාලට දවසකට එක කතාව ගානේ කියවුවත් ඒ ඇති. ඒකම එක දිගට කියවන්න යන්න ඕනෙත් නැහැ. එක දවසකට එක කතාවක් කියවුවත් කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. කතාවෙන් කතාව මේ පොත හිමීට කියවගෙන යන්න. ඇත්තරම ජීවිතේ ගොඩක් වෙනස් කරන්න පුළුවන් කතා ඒකේ තියෙනවා. කතාවෙන් කතාවට එක එක කතන්දර තියෙනවා. ආසෙන් පිරිච්ච කතා තියෙනවා. ආදරෙන් පිරිච්ච කතා තියෙනවා. බුද්ධිය සම්බන්ධයෙන් කතා තියෙනවා. මේක විශේෂත්වය තමයි කතාවක් කියවගෙන යද්දී ආසිතනවා ඊළඟ කතාවේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ. අන්න ඒ වගේ එක කතාවක් කියවලා ඉවර වෙද්දී ඔයාට නිකම්ම හිතෙනවා ආලි ඊළඟ කතාවක් කියවන්න. ජීවිතේ අපිත් එක්කම සම්බන්ධ දේවල් තියෙන කතා තමයි තියෙනවා. පොඩියට හිතුවට කතා ඇතුලේ තියෙන දේවල් අපි ඇත්තටම පරීක්ෂා කරලා බැලුවම ගොඩක් වටින දෙයක් ඒකේ ගන්න තියෙනවා. එක කතාවකින් එක දෙයක්. තව කතාවකින් ඊට වඩා හත්පසින්ම වෙනස් දෙයක් තියෙනවා. පොත එක දිගට කියවන්න යන්න ඕනේ නැහැ. එක දවසකට එකක් කියවන්න. ඒකෙන් තියෙන දේ ගන්න. ඊළඟ දවසේ ඊළඟ කතාව කියවන්න. ඒකෙන් තියෙන දේ ගන්න. අන්න ඒ විදිහට දවසට එක ගානේ කියවුවත් මේක ගොඩක් වටිනවා. මේක විශේෂත්වය තියෙන්නේ මේ කතාවේ අන්තිමේට යනකම් අපිට අර හොඳම තැන අහුවෙන්නේ. කතාව දිගටම ගිහිල්ලා අන්තිම ඡේදෙ විතර තමයි කතාවෙන් අපිට ගන්න තියෙන දේ තියෙන්නේ. අපි ඒක එන ආසාවෙන් කැමැත්තෙන් කියවනවා. කතාවෙන් ගන්න තියෙන දේ තියෙන්නේ අන්තිමේන්නේ. ඒකට අපි ගොඩක් කුතුහලයකින් තමයි ඒක කියවගෙන යන්නේ. මමත් අර එක දිගට කියුවේ නෑ. හැමදාම එක කතාව වගේ දවසකට එක කතාව වගේ කියවලා කතාවෙන් කතාවට තවත් පොත කියවන්න ආසයි තියෙනවා. පොතේ නම බලන්න ජීවිතේ වෙනස් කරන කතා. කතාවෙන් කතාවට අපේ ජීවිතේ ගන්න තියෙන දේ අපි හරියටම ගන්න නැත්නම් අපේ ජීවිතේ ලස්සන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේකේ පොත් කලෙක්ෂන් එකක්ම තියෙනවා. කීපයක්ම තියෙනවා මේ ජීවිතේ වෙනස් කරන කතා. ඒකේ හැම පොතේම තියෙන්නේ කතාවෙන් කතාව ලස්සන කතන්දර. එක පොතක් අරන් කියලා බලන්න ඊට පස්සේ අනිත් පොත් ටිකත් අරන් කියවයි. ඒ තරම් ආසී වෙනවා මේකේ තියෙන. කිසිම බෝරින් එකක් නැහැ. දිග ලොකු කතා නැහැ. පිටුවේ දෙකේ කතා තියෙන්නේ. පිටුවේ දෙකේ කතාව නිසාම තමයි මේ කියවන්න හිතෙන්නේ. ඇත්තටම අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් කරන්න පුළුවන් කතා තමයි මේ පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ. කතා දෙකක් තුනක් මම ඔයාලට උදාහරණයක් විදිහට මේ වීඩියෝ එකේම දාන්නම්. මෙන්න මේ කතාව අහන්න. කට්ටිය මුහුදු ගමනක් යද්දී එයාලගේ නැව දරුණු නාටකයකට අහු වෙලා සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ගොඩක් කට්ටිය ගිල්ලම යනවා. සමහරුන්ට වෙච්ච දෙයක් හොයාගන්නවත් නැහැ. මෙයාලා එක්කෙනෙක් කොහොම හරි බේරිලා මේ ළඟ තිබ්බ දූපතකට ගහගෙන යනවා. මෙයා දූපතට ගිහිල්ලා බලනවා ඒ දූපතේ තව කවුරු හරි ඉන්නවද කියලා කවුරුත් පේන්නේ නැහැ. තව නැවක් කෙනකම් මෙයා බලාගෙන ඉන්නවා. ඒත් නැවක් එන්නෙත් නැහැ. මෙයා මේ දූපතේ පුරාවටම ඇවිදලා බලනවා කවුරු ඉන්නවද කියලා. ඒත් මෙයාට කවුරුත් හොයාගන්නේ නැහැ. ඊට පස්සේ නැවේ ඉතුරු වෙන සුඹුන් එකතු කරලා පොඩි කූඩාරමක් ගහගන්නවා. මෙයා මේ විදිහට මේ දූපතේ ලොකු කාලයක් ජීවත් වෙනවා. මෙයා ගල් දෙයක් අතුල්ලා ගින්දරත් හදාගෙන දූපතේ තියෙන දේවල් හොයාගෙන කාලා තමයි ජීවත් වෙන්නේ. ඔය විදිහට කාලයක් මෙයා මේ දූපතේ ජීවත් වෙනවා. එක දවසක් මෙයා යනවා දූපතේ පොඩ්ඩක් ඇවිදලා එන්න. ඒ ඇවිදලා එන්ටි මෙයා දකිනවා මට ඉතුරුලා තියෙන එකම කූඩාරම ගිනි ගන්නවා. ඊට පස්සේ මෙයා ගොඩක් අසරණ වෙලා මෙයාට මෙහෙම දේවල් වෙන්නේ කියලා මෙයා හිතලා දුකෙන් මේ දුක පහව යන්න කියලා හිතාන එයා වැල්ල දිගා වෙලා හැම නිදා ගන්නවා. ඊට පස්සේ මෙයා ඇහැල්ලා බලද්දි මෙයා ඉන්නේ මේ මුහුදු වෙරළේ නෙවෙයි නැවක කැබින් එකක සුවපහසු ඇඳක ඉඳලා තමයි මෙයා හැරෙන්නේ. එයා පුදුම වෙලා ඒ වෙලාවෙම ගිහිල්ලා නැවේ කැප්ටන්ගෙන් අහනවා කොහොමද ඔයාලා මාව බේරගත්තේ කියලා. ඉතින් ඒ වෙලාවේ නැවේ කපිතාන් කියනවා මෙයාලා මේ ඈතින්දම දුමක් යනවා දැකලා කවුරු හරි තරමන් වෙච්ච මගියෙක් නිකුත් කරන සංඥාවක් වෙන්නේ නැති කියලා හිතලා ළඟට ඇවිල්ලා බලද්දී ඔයා අර මේ වැල්ලේ වැතිලා ඉන්නවා දැකලා පණ තියනවා කියලා දැනගෙන මෙයාව අරගෙන ආවා කියලා අන්න එයාට කියනවා. මෙයා කියනවා කැප්ටන්ට මෙයා ලොකු කාලයක් බලාගෙන හිටියා. කවුරුත් මෙයාව බේරගන්න ආවේ නැහැ. කලිනුත් මෙහෙම ගිනි ගොඩවල් ගැහුවත් ඒත් කවුරුත් ඒක දැකලා නැහැ. ඒකම කූඩාරම ගිනිගෙන ඒක මං අවාසනාවන්ත දෙයක් කියලා දැක්කට ඒක මට වාසනාව ගිරාවා කියලා මෙයා කපිතාන්ට ගොඩක් ස්තුති කරනවා. එතකොට නෙවෙයි කපිතාන් මෙයාට කියනවා බැලු බැලමට අවාසනාවන්තයි කියලා හිතන සමහර සිදුවීම් වල වාසනාවන්ත ප්‍රතිඵල තියෙනවා කියලා. මෙන්න මේ කතාවත් අහන්න. ලුත බැඳපු ජෝඩුවක් මහල් නිවාසයක පදිංචිට ගියා. ඊගෙදර මේ දෙන්න ඉතාම සතුටින් කාලය ගත කරන්න හිතුවා. එක දවසක් දැසල් නැගිටිච්ච බිරිඳ දකින්නවා එයාලගේ මහල් නිවාසයට කෙලින් ඉස්සරහා තියෙන මහල් නිවාසයේ ඊපස්ස තියෙන රෙදි වැලේ රිදිවන්න කාන්තාව දිහා මේ බිරිඳ බලාගෙන ඉන්නවා. බලාගෙන සම්පූර්ණ මෙන්න මෙහෙම කතාවක් කියනවා. අර ඉස්සරහා ගෙදර මහල් නිවාසයේ ඉන්න ඇනුගෙන හරියට රිදි හොදන්නේ නැහැ වගේ. එයා හොදලා වේලෙන්න දාන ඇඳුම් බොර පාටයි කියලා එයා සම්පූර්ණයට කියනවා. සම්පූර්ණයා ඒක ගණන් ගන්න නැතුව දිගටම පත්‍රේ කියව ඉන්නවා. මේ විදිහට අර බිරිඳ කීප පාරක්ම සම්පූර්ණයට මේක පෙන්නුවත් එයා වැඩි ඒක ගණන් ගත්තේ නැහැ. එයා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන හිටියා. දැන් මේ විදිහට මෙයා කියන දේක් ගණන් ගන්න නැති කරොත් දැන් බිරිඳට පොඩ්ඩක් තරහා ගිහිල්ලා අවුල් ගිහිල්ලා එයා හිතුවා මේ මෙයාට වඩා අර ඉස්සරහා ගෙදර ඉන්න කාන්තාවට මේ සම්පූර්ණ කැමතිද ඒකයි යාට මොකුත් කියන්නේ නැත්තේ ශබ්ද වෙන්නේ ඒ නිසා කියලා බිරිඳ හිතුවා. විදිහට ඉඳලා ආයෙ දෙන්න අතර ටික ටික ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. හැබැයි එක දවසක් මෙයා උදේම හැල්ලා බලද්දි පිරිසිදු රෙදි පිළි වේලන දාන කාන්තාවක් තමයි මෙයා දැක්කේ. ඊට පස්සේ මේ කතාවත් මෙයා කියලා සම්පූර්ණයට කියනවා අද නම් මෙයා හොඳට රෙදි හොදලා
එතකොට ස්වාම්භූෂණ මෙයාට කියනවා එයා හැමදාම හොඳට රෙදි හොදනවා. ඔයා එයා දිහා බලන ජනෙල් වීදුරුවේ තියෙන කුණු පැල්ලන් ටික අද උදේ තමයි මම පිහතලා දැම්මේ කියලා පිටින්දර කියනවා. ඒ වගේ මෙන්න මේ කතාවත් අහන්න. මොන එක ධර්ම සිරකාරයෙක් හිටියා එයා දවස් 7කින් එල්ලාමාන තමයි තීරණය කළා පිළි. ඊට පස්සේ මෙයාගේ ඇස් පැඳලා මෙයාව වෙනත් සිරකුටියකට ගිහිල්ලා දැම්මා. මේ සිරකුටිය කිසිම දෙයක් පේන්නේ නැහැ වටේම කළුවරයි. ඊට පස්සේ මෙයා දැන් මේ සිරකුටියට ගිහිල්ලා දැම්මම පස්සේ මෙයා පොඩ්ඩක් කල්පනා කරා දැන් ඊළඟ දවස් හතේ මම මොකද්ද කරන්නේ? එහෙම කියලා කල්පනා කර කර ඉන්න මෙයාට සද්දයක් ඇහුණා. ඉතින් කොහොමද යාළුවා කියලා තව කෙනෙක් කතා කරනවා. ඒ කතා කරලා තියෙන්නේ එයාට එහා පැත්තේ සිරකුටියේ ඉන්න අනිත් සිරකාරයා. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම ටිකක් කතා කර කර ඉඳලා පරණ සිරකාරයා කියනවා මගේ කුටියේ පුඩි ඉදුරක් තියෙනවා. ඒකෙන් මට මේ අවට ලෝකයේ වෙන දේවල් පේනවා. මං ඉතින් ඔයාට දැන් ඔය සිරකුටිය මුකුත් පේන්නේ නැති නිසා මං ඒ සිදුරෙන් බලලා අවට වෙන දේවල් ඔයාට කියන්නම් කියලා. ඊට පස්සේ කරන්නේ පරණ සිරකාරයා සිදුරෙන් බලලා අකුල පේන දේවල් ඉර පායන ඒවා ඒතර ළමයි ඉස්කෝලේ යනවා. එයා ඊට පස්සේ ඒ දේවල් හැම එකක්ම අර අලුතින් ආපු හිරකාරයාට කියනවා. ඔය විදිහට දවස් 5ක් විතර යද්දී මෙයාට අර පරණට තිබ්බ බය නැති වෙලා ඒ වෙනුවට හිතේ ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. මොකද තවත් දවසක් ගත වෙලා 6 වෙනි දවසේ වෙද්දී මෙයා මේ ලෝකෙන් සමුගන්න සූදානම් වෙලා තමයි හිටියේ. ඒ දවසේම අනිත් සිරකුටියේ ඉඳන් මෙයාට විස්තර කෙනෙක් කියලා කිසිම සද්දයක් නැහැ. ඒ නිසා ආරක්ෂක නිලධාරිට කතා කරලා අහනවා එහා සිරකුටියේ හිටපු සිරකාරයා කෝ කියලා. එතකොට මේ සිරකුටියේ ඉන්න බන්ධනාගාර ආරක්ෂක නිලධාරියා මෙයාට කියනවා එයා අද උදේම එල්ලලා මැරුවා කියලා. මෙයාට ගොඩක් දුක හිතලා මේ අඬන ගමන් කියනවා ඒ ආරක්ෂක නිලධාරියා මාව ඒ කුටියට දාන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරනවා. එතකොට මේ ආරක්ෂක නිලධාරියා අහනවා ඇයි කියලා. එතකොට කියනවා මේ පැත්තේ සිරකුටියේ සිදුරක් තියෙනවා. ඒකෙන් වෙන දේවල් බලලා කලින් සිරකාරයා මෙයාට අර විස්තර ඔක්කොම කියපු කතාව මෙයා මේ ආරක්ෂකයාට කියනවා. ඒ වෙලාවේ මේ ආරක්ෂක නිලධාරියාට ගොඩක් දුක හිතිලා ඇඬෙන්න ගන්නවා. ඒ අඬන සද්දය ඇහිලා සිරකාරයා අහනවා ඇයි සර් අඬන්නේ කියලා. එතකොට කියනවා යාට දැන් අවුරුදු 10ක් තිස්සේ ස්පේන් නෑ කියලා. ඉතින් මේ වගේම තවත් හොඳ පොතක් අරගෙන ඊළඟ වීඩියෝ එක හම්බෙන්න. මේ වගේ හොඳ පොත් අරන් කියවන්න. පොත් කියවන එක නවත්තන්න එපා. පොත් කියවන කියන්නේ හොඳ දෙයක්. නිදහසේ ඉන්න පුළුවන් තැනකට ඇවිල්ලා පොතක් කියවන්න. දුව නිදහසේ කියවන්න පුළුවන්. ලබන කාලේ තැන් වල අපිට කොහොමද කියවන්න බෑනේ. නිදහස් තැනක් තෝරගන්න පොතක් කියවද්දි ඊළඟ වීඩියෝ එක ඔයාලා හම්බෙනවා. ඔයාලට පරිස්සමින් ඉන්න කියලා ආරාධනා කරනවා. කියවන්න ආස ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලත් තරම් කියවලා බලන්න. ජීවිතේට ගන්න පුළුවන් දෙයක් තියෙන පොත් අරගෙන මම ඊළඟ වීඩියෝ එක හම්බෙන්න. සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.